තර්කෝස්කී සිනමා දැක්මේ තුන්වෙනි දවස අද. අද අපි කතා කරන්නේ සැක්‍රිෆයිස් චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ගැන කතා කරන්න අපිත් එක්ක අද එක්ක වෙලා ඉන්නවා ලාල් හරිනන් මහතා. අයබෝවන්. දැන් චිත්‍රපටය පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරනවා. සමහරවිට දැන් අපේ චිත්‍රපටය ගැන කතා කරනකොට තියෙන එකක් තමයි ඒ කියන්නේ මේ චිත්‍රපටයේ කතාව මුලින් කතා කරොත් එහෙම චිත්‍රපටය බලන්න බෑව එකක් තියෙනවද කියලා. පොඩි හැම කතාවක් තියෙනවනේ නේ. චිත්‍රපටයේ කතන්දරේ කියන්න හොඳ නැද්ද කලින්? නේ? දැන් වැඩේ තියෙන්නේ චිත්‍රපටයේ කතාව බලුවට පස්සේ චිත්‍රපටය බලන්න ඕන වෙන්නේ නැත්තම් ඒ චිත්‍රපටයේ තියෙන ඒ කතන්දරේ ඕපදුප විතරක් නම් අපිට අහගන්න. ඒක නිකන් නිවුස් එකක් වගේ නවනේ. එනගේ ෆිල්ම් නෑ කියන එක කියන්නේ. ඒ චිත්‍රපටයක් කියන එක මිනිහෙක් එක ෆිල්ම් තියෙනවා නම් ඒ ෆිල්ම් තියෙන කතන්දරේ නෙවෙයි. කතන්දරේ කියන්නේ ඔපදුපනේ. ඒතර ඒක නෙවෙයි ෆිල්ම් තියෙන්නේ. රයිට්? එතකොට අපි විශ්වාස කරනවා චිත්‍රපටයේ කතන්දරේ බැලුවා කියලා කතන්දරේ කවුරු හරි කිව්වා කියලා චිත්‍රපටිය බාල්දු වෙනවා නම් නැත්නම් චිත්‍රපටිය බලන්න ඕනේ නැති වෙනවා නම් එතන ෆිල්ම් නැහැ. රයිට්? එතකොට කියන්නේ ෆිල්ම් කියලා කියන්නේ නැත්නම් චිත්‍රපටියේ සිනමා කෘතියක් බවට පත් වෙන්නේ කතන්දරේ හොයයි කියලා ඒක මිනිස්සුන්ට බලන්න හිතෙන්නේ නැති මට්ටමට එනවා නම් නෙවෙයි. ඒ කියන්නේ ඒක ෆිල්ම් තියෙන ෆිල්ම් එක නැවත නැවත බලන්න පුළුවන් වෙනවා. මේ සිනමාත්මක භාවිතාවන් ඒ එක්ස්පීරියන්ස් එක බලන එකනේ අපි ෆිල්ම් එකකින් බලපොරොත්තු වෙන්නේ. ඒකින්ද මම හිතන්නේ මේ චිත්‍රපටයේ කතන්දරේ අපි කලින් සාකච්ඡා කරන එක මම හිතනවා වඩා හොඳ වෙයි අපිට මේ සිනමාත්මක භාවිතාවන් කියන එක වඩා හොඳින් ග්‍රහණය කරගන්න. ඒකින්ද අපි යම් තාක් දුරට මේ සිනමාවේ තියෙන කතන්දරය ආශ්‍රිත කාරණා ටික කතා කරලා අපි චිත්‍රපටයට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන තාර්කෝස්කිගේ සැක්‍රිෆයිස් කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය පටන් ගන්නේ ටයිටල් බෙල්ට් එක අපිට හම්බ වෙනවා මේ රජතුන් කට්ටුව විසින් ජේසු බිලින්දාව පිළිගන්න එන ලියනාඩෝ ඩා වින්චි පින්තූරය. ඒතර මේ ඩා වින්චිගේ පින්තූරෙත් එක්ක තමයි චිත්‍රපටය පටන් ගන්න. මේ ඩා වින්චිගේ පින්තූරේ තව විශේෂත්වයක් තමයි මේක ඩා වින්චි විසින් නිම නොකළ පින්තූරයක්. කියන්නේ මේ පින්තූරය කම්ප්ලීට් කරපු පේන්ට් කරලා ඉවර කරපු පින්තූරයක් නෙවෙයි. මේක බාගෙට අනුපු පින්තූරයක්. ඒක තාර්කෝස්කි තමන්ගේ සිනමා කෘතියේ ටයිටල් බෙල්ට් එකට පාවිච්චි කරන්නේ මේ ඩා වින්චි බාගෙට ඇඳපු නැත්නම් නිම නොකළ පේන්ටිං එක. දැන් මේ වගේ මේ බොහොම අර සංකේතාත්මක නැත්නම් ඇලගරිකල් භාවිතාවන් ගොඩක් තියෙනවා තාර්කෝස්කිගේ ෆිල්ම් ඇතුලේ. දැන් මේ පේන්ටිං එකේ පිටිපස්සේ අපිට පේනවා, ඒ කියන්නේ ඩා වින්චි අඳපු පේන්ටිං එකේ පිටිපස්සේ තියෙනවා, ඒ කියන්නේ පෙරබිමේ ඉන්නවා ජේසුස් ස්වාමී දරුවා සහ රජතුන් කට්ටුව ඔහුට තෑගි කුද දෙන එක. පසුබිමේ තියෙනවා ඊට කලින්, ඒ කියන්නේ ක්‍රිස්තියානියට පෙර තිබුණු පේගන් ඇදහිලි වලට අදාළ දෙවලක ප්‍රතිසංස්කරණය කරන ශිල්පීන් ඉන්න කොටසක්. එතකොට මෙතනත් පොඩි ඇලගරිකල් භාවිතයක් තියෙනවා. මොකක්ද ඒ කියන්නේ ජේසුන්ගේ උපත සහ ඉන් පෙර තිබිච්ච ක්‍රිස්තියානි නොවන ඇදහිලි වල ඉන්න මිනිස්සු කියන එක. ඊට පස්සේ අපිට ඒ දෙක අතර තියෙනවා බොහොම පළදරු වෘක්ෂයක්. ඒතොර ඒක විචාරකයන් හඳුන්වන්නේ මේ කියන්නේ රජතුන් කට්ටුව විසින් මිනිසුන් විසින් දෙන තෑගි දෙනවා වගේ සබහා ධර්මයෙන් ජේසු බිලින්දාට දුන්නා වූ තෑග්ග තමයි මේ වෘක්ෂය කියලා. ඒතර මේ වෘක්ෂය තමයි ඊට පස්සේ ෆිල්ම් එක පටන් ගන්නකොට එඩිට් වෙන්නේ අර PX සහ පුතෙක් හිටවන ගහක් එක්ක. දැන් ඔහොම තමයි ෆිල්ම් එක පටන් ගන්න. ඊට පස්සේ මේක අපි ප්‍රධාන චරිත වලට ගියොත් එහෙම මේක පටන් ගන්නේ ඇලෙක්සැන්ඩර් කියන පුද්ගලයාගේ උපන්දින දවසේ. ඒතර ඇලෙක්සැන්ඩර් කියන්නේ නළුවෙක් රංගන ශිල්පියෙක් වෙලා ඉඳලා විශ්‍රාම ගත්තු දැනට විචාරකයෙක්
විද්‍යාර්ථයෙක් හැටියට මේ වැඩ කරන පුද්ගලයෙක්. ඒතර ඔහු තමන්ගේ පුතත් එක්ක ගහක් හිටවන දර්ශනය තමයි පටන් ගන්න. මේ ෆිල්ම් පටන් ගන්නකොට මේ පුතා ගොළුයි. ඔහුට ඔපරේෂන් එකක් කරලා තියෙනවා මේ ගොළු බව නැති කරන්න. ඒක ඔහුට නැවත කතා කරන්න හැකි වෙන්න කරපු ඔපරේෂන් එකක් තියෙනවා. ඒ ඔපරේෂන් කරපු දරුවා මේ බෙල්ල වටේ බැන්ඩේජ් එකකුත් එක්ක තාත්තයි දරුවයි ගහක් හිටවන එක තැනකින් තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඔහුගේ මිත්‍ර ලියුම්කරු නැත්නම් පණිවිඩකරු ඔටෝ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඔහුගේ බිරිඳ සහ ඔහුගේ වෛද්‍යවරයා වික්ටර්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඔහුගේ නිවසේදී ඒ නිවසේ ඉන්න සේවිකාවන් දෙන්නෙක්, එක්කෙනෙක් පූර්ණ කාලීනව නිවසේ ඉන්න සේවිකාවක් ජූලියා කියලා, අනිත් කෙනා ඇවිල්ලා යන සේවිකාවක් මරියා කියලා. මේ මරියා ජීවත් වෙන්නේ නිවසෙන් බැහැරව තියෙන පරණ අතරදමු පල්ලියක. ඔටෝ මේ මරියව හඳුන්වන්නේ මෙයා විෂ් කෙනෙක්. එහෙම නැත්නම් යක්දෙක්සියක් කියලා. කියන්නේ යක්දෙක්සිය කියලා නැත්නම් විෂ් කෙනෙක් කියලා කියන්නේ මේ ක්‍රිස්තියානි විශ්වාසයන්ට පෙර තිබූ පේගන් විශ්වාසයන් එක්ක බැඳිච්ච කාන්තාවක්. ඒතකොට ඒ පසුබිම සහ අර චිත්‍රයේ මුලින් ගෙනාවු කාරණා ටික අපිට පොඩි ගැට ගැහෙන තැන් දැන් පේනවා. සහ දැන් ඔහු තෝරගන්නේ නම ප්‍රධාන චරිතයට ඇලෙක්සැන්ඩර්. දැන් ඇලෙක්සැන්ඩර් කියන චරිතයේ නම අපිට ඊට කලින් හම්බ වෙනවා බර්ග්මාන්ගේ ෆනි ඇන් ඇලෙක්සැන්ඩර් කියන ෆිල්ම් එකේ. ඒතර එතනත් ඒ කියන්නේ ඊට ෆනි ඇන් ඇලෙක්සැන්ඩර් 83 දී මේක කරන්නේ 86 දී. රයිට්. ඊට අමතරව මේ ඇලෙක්සැන්ඩර් කියන එක අපිට හම්බ වෙනවා ඒ කියන්නේ යුරෝපීය ශාස්ත්‍රයේ හිටපු ප්‍රබලතම රජෙක්. රජුන්ගේ රජෙක්. ඇලෙක්සැන්ඩර් කියලා කියන්නේ. ඒතර මේ වගේ අර ඇලිගරිකල් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා මේ ෆිල්ම් එක ඇතුලේ. හරි? අනිත් කාරණා තමයි දැන් මේකේ අපි හම්බ වෙන මේ දරුවා ගොළුයි. දැන් මේක බැලුවොත් එහෙම මේ බර්ග්මාන්ගේ 66 ෆිල්ම් එකක් තියෙන පර්සෝනා කියලා. ඒ පර්සෝනා කියන ෆිල්ම් එකේ පටන් ගන්නෙ කියන්නේ ඒකේ පොඩි පෙර දර්ශන කීපයක් කරනවා. ඊට පස්සේ ෆිල්ම් එක පටන් ගන්නෙ ප්‍රවීණ නිලියක් වේදිකා මතදී ගොළු වීමේ සිද්ධියකින්. මේ නිලිය වේදිකා මත ගොළු වෙනවා. ඒකට කතා කරන්න දෙබස් කියන්න බැරි වෙනවා. හරි? එතකොට ඒකත් මේකත් මේ ෆිල්ම් එක පටන් ගන්න මේ ගොළු ළමයාත් එක්ක. ඒතර මේක ඇතුළත තියෙන එක දෙබසකින් මේක ඔහු කතා කරනවා. ඒ කියන්නේ මේ දැන් ළමයා ගොළු හින්දා ඇලෙක්සැන්ඩර් ළමයාත් එක්ක යන්නේ මොනොලොග්ස්. ඒ කියන්නේ තනියෙන් කතා කරන්නේ. ඇලෙක්සැන්ඩර් තනියෙන් කතා කරනවා ළමයා හං ඉන්නවා. ළමයට කතා කරන්න බෑ. ඒ ඩයලොග්ස් අතර ඇලෙක්සැන්ඩර් කියන එකක් තමයි මේ කියන්නේ මිනිසාගේ වචනේ තියෙන හිස් බව. මිනිසුන් කතා කරන වචනය කොච්චර වැදගත්ද? කොච්චර හිස්ද කියන කාරණා. එතකොට මේ ඒකම ඔහු බයිබල් පාඩයෙන් ගේනවා. ඒ කියන්නේ සියල්ලට පෙර තිබුණේ වචනයයි කියලා. හරි? ඒ සියල්ලට මේක ජෝන් පළවෙනි කොටසෙන් එන Gospel of John කියන එකෙන් එන පළවෙනි මේ ලියවීම. එතකොට ඒක පටන් ගන්න සියල්ලට පෙර වචනයයි කියලා. ඒ කියන්නේ එතන වචනය කියන එක අදහන දේව වචන කියන එක. අනිත් පැත්තට එතන වචනය කියලා අදහස් කරනවා ජේසුස් කියන එක. ඒ කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා කියන එක. දැන් මේ වගේ මෙතන තියෙන ඒ කියන්නේ සෑම දෙයකම අපිට පේනවා යම් ඇලිගරිකල් සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ ඒවා සහේතුකව තමයි මේවා පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ කතාව දිගහැරෙන්නේ ඔහුගේ උපන්දින දවසේ ගෙදර සාදයක් තියෙනවා. මේ සාදයේ කට්ටිය රැස් වෙලා ඉන්නකොට ටෙලිවිෂනේ යනවා ප්‍රවෘත්තියක් තුන්වෙනි ලෝක යුද්ධ කට ගන්නවා කියලා. ඒ තුන්වෙනි ලෝක යුද්ධය කියන්නේ නාස්තික යුද්ධයක්. ඒ නාස්තික යුද්ධයෙන් විශාල ජන සංහාරයක් වෙලා විනාශයක් වෙලා මිනිස්සුන්ට හැංගින් තරම් නැති තත්ත්වයකටපත් වෙනවා. එතකොට ගෙදර ඉන්න මිනිස්සු ඔක්කොම බය වෙනවා. කියන්නේ ගැලවීමක් නැහැ කාටවත්. එතකොට එදා රෑ ඇලෙක්සැන්ඩර් දෙවියන්ට යාඥා කරනවා.
දැන් මේක වැදගත් වෙන්නේ ඔව් මුලින් දවසක් තියෙන ඔටෝ එක එහිදී ඔහු කියනවා මට දෙවියන් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. ඒතර මේ දෙවියන් එක්ක සම්බන්ධයක් නැහැ කියපු ඇලෙක්සැන්ඩර් දෙවියන්ට යාඥා කරනවා මේ ලෝක විනාශයෙන් ලෝකය බේරා දුන්නොත් එහෙම මම මගේ සියලු දේ අත්හරිනවා. මගේ නිවස, මගේ දරුවා, මගේ බිරිඳ මේ සියල්ල මම අත්හරිනවා. අත්හැරලා මම ගොළු වෙනවා. දැන් අතර වචනය කියන එක ඔහු හිතන්න කියන එක තමයි ඔහු දෙවියන්ට වෙන පොරොන්දුව. මේක දෙවියන් මේකෙන් අපි බේරුවොත් එහෙම මම මේ සියල්ල අත්හැරලා මම ගොළු වෙනවා. හැබැයි ඔටෝ කියනවා ඔහුගේ මිත්‍රයා නෑ ඔබ කල යුත්තේ වෙනත් දෙයක්. මොකද ඔබේ නිවසේ වැඩ කරන සේවිකාව මරියා ඇත්තටම යක්දෙස්සියක්. පේගන් ලබ්ධික කාන්තාවක්. ඔබ ඇය සමග යහන්ගත වුණොත් එහෙම ඒ රිචුවල් එක නැත්තම් ඒ මොකද ඒ ලබ්ධිගත ක්‍රියාව ඔස්සේ මේ ලෝක විනාශය නවත්තන්න පුළුවන් කියලා. ලෝක විනාශය නවත්තන්න ඔහුට ඔප්ෂන්ස් දෙකක්. එකක් තමයි දෙවියන්ට පොරොන්දුවක් වෙන එක. අනිත් එක තමයි මරියා සමග යහන්ගත වීම. ඔහු මේ දෙකම කරනවා. ඔහු දෙවියන්ට පොරොන්දුවක් වෙනවා මරියාත් එක්කත් යහන්ගත වෙනවා. පහුවදා උදෑසන බලනකොට ලෝකය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ දැන් ඔහුට පොරොන්දු දෙක ඒ කියන්නේ එකක් කරලා ඉවරයි. අනිත් දෙවියන්ගෙත් පොරොන්දුව ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඔක තමයි මේ කතාවේ සාරාංශගතව තියෙන කාරණා ටික. නමුත් මේක බොහෝ වෙලාවට අපිට පේනවා බොහොම මේ දැන් සරලව අපි කතන්දරේ මෙහෙම දිගහැරියට මේක ඇතුලේ තව ගොඩක් කාරණා අපිට තියෙනවා දිගහැරලා කතා කරගන්න පුළුවන් දේවල්. අපි පටන් ගමු මුලින් මේකෙන් මේ මොකද්ද අපි සැක්‍රිෆයිස් එකක් කියලා කියන්නේ නැත්නම් අපි කියමු දානයක් වෙන්න පුළුවන් ඒක නිකන් කැපකිරීමක් වෙන්න පුළුවන් පරිත්‍යාගයක් වෙන්න පුළුවන්. පොදුවේ ගත්තාම මොකද්ද අපි හඳුනගන්නේ මේ සැක්‍රිෆයිස් කියලා? සුබසන්තව සිල් දෙනාටම සමීරට බොහොම ස්තුතියි. මම හිතන්නේ අවුරුදු 25කට පස්සේ ආපහු චිත්‍රපටිය බලන්න පුරුදු කරාට මේක චිත්‍රපටිය බැලීමක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම අද ආපු කට්ටියට මම කියන්නේ චිත්‍රපටිය බලනවට වඩා කියවන්න පුරුදු වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි චිත්‍රපටිය පිළිබඳ කිසියම් අධ්‍යයනයක් කරන්න ඕනේ. ඒ අධ්‍යයනය තුළින් තමයි අපිට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද මේ ටාර්කෝස්කි ෆිල්ම් කියන්නේ අතවල ටිකක් බුද්ධි ගන්න පුළුවන් ෆිල්ම්ස් ඒවා. ඒව ගැන හරියට ස්ටඩි කරොත් තමයි පොඩ්ඩක් ඇහැරිලා ඉන්න පුළුවන් වෙන්නේ. ඒකෙන්ද සමීර දැන් කිව්වනේ කතන්දරේ. ඔය කතන්දරේ ඇතුලේ තව ඕගොල්ලෝ බලනකොට ඇත්ත වශයෙන්ම මේක වෙනස් විදිහට පේන්න පුළුවන්. ඒ බලන විදියත් එක්ක. මොකද දැන් සමීර කියපු විදියට ටාර්කෝස්කි කියන්නේ නිකන් බාහිර නිකන් ආගමික ස්පිරිචුවල් ගැන විශ්වාස කරන ආගමික න්‍යායක් අනුගමනය කරන පුද්ගලෙක් කියලානේ. හැබැයි එහෙම නෙමෙයි. මට නම් හිතෙන්නේ හරි භෞතිකවාදියෙක් කියලා. ඇත්ත වශයෙන්ම එයාගේ පොතේ මම විතරක් නෙමෙයි කියන්නේ ඒක. එයාගේ පොතේ සඳහන් කරලා තියෙනවා ස්කල්ප්චරින් ඉන් ටයිම් කියලා ටාර්කෝස්කිගේ පොතේ සඳහන් කරලා තියෙනවා භෞතිකවාදියෙක් කියලා. එයා ඔය ආගමට ගහපු පාරක් වගේ එකක් තමයි මට නම් හිතෙන්නේ මේ සැක්‍රිෆයිස් ෆිල්ම් එක. දැන් උදාහරණ මම පස්සේ දෙන්නම්. ඒකත් ඉස්සෙල්ලා සමීර කිව්වා මේ චිත්‍රයක් ගැන. ඒක ඇවිල්ලා Adoration of Magi කියලා. හරි ෆේමස් චිත්‍රයක්. ඒක මේ ඩාවින්චි කරපු එකක්. මම හිතන්නේ ඩාවින්චි නම් අහලා තියෙන්නේ ඔයගොල්ලෝ. එතකොට මේකේ ගන්න හේතුව මොකද? මේක ගන්න හේතුවත් මම හිතන්නේ අර මම හිතන භෞතිකවාදී සංකල්පය තමයි තියෙන්නේ. මොකද ඒකේ එහෙම අසුබ දෙයක් නෙමෙයි දකින්නේ අපි ඒ චිත්‍රේ. ඒ චිත්‍ර පොඩ්ඩක් බලමුද අපි? දැන් මේ චිත්‍රය දිහා බැලුවාම ඔකට ගොඩාක් කතන්දරයක් එක්කෙනාට ඉදිරි කියන්න පුළුවන්. මම හිතා සමීරත් ටික කිව්වා. එතකොට දැන් මේකේ අර රජතුන් කට්ටුවක් නේ. රජතුන් කට්ටුවක් ඇවිල්ලා රත්තරන් දීමනා ආරමේ දෙනවා. ඒ දින්නේ ඇයි? මේක සාමයේ දූතිකාවක් බිහිවෙලා ජීසස්. එතකොට ඒක සුභවාදී එකක් නේ. හොඳයිනේ. එහෙම දීපු එක තමයි යා ඉස්ලාම ටයිටල්ස් වලට පාවිච්චි කරන්නේ. එතකොට
දැන් මේ චිත්‍රයත් එක්ක මේ තර්කෝස්ලි අනුගමනය කරලා තියෙන්නේ කාරණා තුනක්. එකක් බර්ත් ඉපදීම. and faith ධෛර්යය. ඊළඟට පාවිච්චි කරලා තියෙනවා faith මතක නැති හින්දා ලියාගත්ත hopes. හරිද? ඉදිරියට තියෙන බලාපොරොත්තුව. ඕකත් එක එකතු කළා තමයි චිත්‍රපටියේ පුරාටම කාට හරි බලනකොට තේරෙන්නේ. එතකොට ඒකත් එක්කම බාපු ප්‍රශ්නේ මේ sacrifice. ඕන කෙනෙක් sacrifice කරනෝනි ජීවිතේ. දැන් මෙයාගේ sacrifice එක තියෙන්නේ සත්‍ය සොයාගෙන යන්න සහ මේ විනාශකාරීකට පිළිතුරක් වශයෙන් සියලු දේවල් ඇතෑරියාම කොටිම කිව්වොත් ඇතෑරි කියන්නේ මුළු පවුල් මත ආයෙනවා. තමන්ගේ නිවස පවා මහා දැවැන්ත ගින්නකින් ගිනි තියනවා. ඒ වගේ දේවල් කරලා අන්තිමට අපි දකින්නවා දැන් අනිත් එක සමීර දැන් ඔය චිත්‍රයේ කියනනේ රජුරු තුන්දෙනෙක් මේ ඒ තුන්දෙනා මම ඒ පර්සියාවෙන් ලුහාවේ තියෙනවා. දැන් ඕකේ සම්බන්ධතාවය හිතා ගන්නකො. ඉරානේ පැත්තෙන් ඒ පැත්තෙන් නේ වෙන්නේ. ඉතින් ඒකින්ද මෙයාට එහෙම මේ වර්ගීකරණයක් කරන්න අවශ්‍ය නැහැ මොකද්ද කියන එක මේක ලෙනාඩෝ ඩා වින්චිගේ ඒ කාලේ ඇඳපු ආගමික මේ චිත්‍රයක් යේසුස් වහන්සේගේ ඉපදීමත් එක්ක. දැන් අවසානයේදී මේ විනාශ වුණ ලෝකයට ඒ පොඩි ළමයා අර කීප පොඩි ළමයා ඉල වතුර දාලා පැලේ දැන් ඒක වේලිච්ච ගහක් එක. එතකොට අපේ සෙන් බුද්දිසම් එකේ තියෙනවා එහෙම පැලයක් රෝපණය කළා නිකන් තිබ්බට වැඩක් නැහැ. ඒක බ්ලොසම් කියන්නේ ඒක වර්ධනය වෙන්න, මල් පිපෙන්න, කොළ හැදෙන්න අනිවාර්යෙන් ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕනේ කියලා. ඒක තමයි වතුර දාන්නේ. ඉතින් අවසන් කරන්නේත් ඒකයි. දැන් පළවෙනි රූපනාමයට ආපහු දැම්මොත් දැන් මේ මම වැඩියෙන්ම කතා කරන්න කැමති වෙන්නේ මේක ඇතුලේ තියෙන ප්‍රොඩක්ෂන් එක පැත්තෙන්. මොකද ඔය ෆිලොසොෆි පැත්තෙන් අත් වශයෙන්ම කලින් වැඩසටහන වල කතා කරන්න ඇති තර්කොස්කේ කියන්නේ කවුද? ඉන්දබන්ද ඒක නම් තේරුම්වත් නැහැ. ඉන්ටර්නෙට් එක ගහුවම ඕනෙ කෙනෙක්ට හොයාගන්න පුළුවන්. නමුත් ඉන්ටර්නෙට් එකේ නැති සහ හොයාගන්න බැරි දේවල් ටිකක් තමයි පොඩ්ඩක් මතු කරන්න බලන්නේ. දැන් මේකේ ගහ ඉන්දියන එක ඉතාමත් මේ ජනප්‍රිය රූප රාමුවක්. දැන් ඔයගොල්ලෝ හිතන්නේ නැති මේ ගහක් උස්සන් ගිහලා කොහොමද තිබ්බේ කියලා. ඇත්ත වශයෙන්ම අපි කරන වගේ කඳ වෙනමයි අතු වෙනමයි ගිහිල්ලා ඒ ගහ හයි කරනවා. ඒකට ප්ලේ කරලා වෙන්න. Du kan liksom säga fakta. И вот это ты рассказываешь здесь уже рядом с деревом. Alltså klostret, berättelsen går här. Мальчишка рядом с деревом. Все это ты рассказываешь. Du berättar det här, pojken. И говоришь про систему. Berättar om systemet också. И потом, после этого он Efteråt. говоришь, вот видишь, как красиво. Прямо экибары, только Så не vackert. по-японски огромные. Ikebana, så vackert. Да, и в это время подъезжает, Och då kommer... кричит издали этот, Då ropar Otto. который кричит и... Nu blir du inte av med mig så lätt, Det är vackert va? Alexander. Det är som i Japan. Icke-bana. Jag är bjuden hem till dig ikväll för att jag... දැන් මේ චිත්‍රපටිය අත් වශයෙන්ම මේකේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර් බර්ග්මාන්ගේ ඩිසයින් එකනේ ලේඩි කෙනෙක් ඇනා SP කියලා. මේ චිත්‍රපටිය කරනකොට ලොකු අර්බෝධයක් ඇවිල්ලා තියෙනවා ඒගොල්ලන්ට භාෂාව පිළිබඳ. පස්සේ අත් වශයෙන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරගෙන තමයි මේක ගොඩගත්තේ. මේ ඇනාට එයා මේ තර්කොස්සික කම්ප්ලේන් කරලා තියෙනවා මේ මං කියන දේ ඔයාලට තේරෙන්නේ නැහැ නේද කියලා. ඒකෙන්ද තර්කොස්සිට සිද්ධ වුණාලු මේ ගොඩාක් ප්‍රොඩක්ෂන් ඩිසයින් එකට ඇඟිලි ගන්න. ඇඟිලි ගන්න කියන්නේ එයා සාමාන්‍යයෙන් එයා හිතුවොත් එයා හිතන එකත් එයා හිතන්නේ මට කවුරු හරි ඇවිල්ලා කිව්වා මේ ගහ මෙතන හරි නැහැ කියලා. අන්න ඒ වගේ අයිඩියාස් දානවා. ඉතින් එයා වෙලාවක ඇහුවලු උඹට බැරිද කියලා මේ ගහ අර ගේ ඇතුලේ හයි කරන්න කියලා. එයා ඉතින් කිලෝ කරන්න බෑ. ඒක පොඩ්ඩක් අහලා තියෙනවා. නැත්තම් සාමාන්‍ය තර්කොස්සිය එහෙම අහන්නේ නැහැ. ප්‍රොඩක්ෂන් ඩිසයින් එකේ. ඒකත් එක්ක තමයි ওই ගහ ওই විදිහට හැදුවේ. මොකද ඕකේ අර
ඇතුළත තියෙන ස්පේස් එක ආරක්ෂා කරන්නේ මොහොත කිට්ටුව ඒ වගේ තැනක් ඉඳ සුදුසුම තැනක් සහ ඒ පාර පවා ඒගොල්ලෝ අලුතෙන් හදලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති අර පාරේ සුදු පාට වැලිය එහෙම දාලා තියෙනවා මේ මාර්ගයක් පෙන්නන්න. මිනිස්සු ගැවසෙනවා කියලා. ඒතර ඒ පළවෙනි ජවනිකාවේ අර කිව්වනේ පරිවිඩ කරුවෙක් එනවා කියලා. ඇත්ත වශයෙන්ම මේ පෝස්ට්මන් කෙනෙක් ඉන්නේ. ඒ පෝස්ට්මන් පාවිච්චි කරලා තියෙන්නේ දෙයියන්ගේ පරිවිඩ කරුවෙක්. එයාට මැසේජස් එන්නේ මෙයාගේ තුලින් කියන එක. ඊළඟට ඒක තමයි දැන් මේකේ අවසානයේ වුන්ට තීරෙවි කොච්චර මෙයා පරිත්‍යාගයක් කරනද කියලා මේකට. ඒ පරිත්‍යාගයත් එක්ක තමයි සැක්‍රිෆයිස් කියන මම හිතන්නේ අපිට ඒක ෆිල්ම් එක බලනකොට තේරෙයි කියලා. ඔව්. මම හිතන්නේ අපි ඊට පස්සේ මේකේ කතා කරමු මේ විශේෂයෙන් ඔබගේ වෘත්තීය පැත්තෙන් කතා කරොත් එහෙනම් මේකේ සැහැණ අපි කලින් අපි දෙන්න මේ කතා කරනකොට අපි කතා කරපු දෙයක් තමයි මේ කියන්නේ ෂොට් එක කොම්පෝස් කරනකොට අපි කොහොමද ඒක හිතන්නේ සහ ඒකට කොච්චර පේන්ටිංස් පරණ ඒ කියන්නේ රෙනසාන්ස් එකේ තිබිච්ච පේන්ටිංස් දෙකක් වෙනවද මොකේ කාරණා සහ ඒක අපිට ගේන්න පුළුවන් ද ෆිල්ම්ස් වලට මම හිතන්නේ මේ තර්කොස් කියන්නේ ඒකට හොඳ උදාහරණයක් කොහොමද මේ පේන්ටිං එක තියෙන කොම්පොසිෂන් එක නැත්නම් ඒ ආශ්‍රිතව ගොඩනගෙන දේවල් චිත්‍රය තුල තියෙන දේ කොහොමද සිනමාවට ගේන්න කියන කාරණාව. තර්කෝසි ඇත්ත වශයෙන්ම මේ ස්කෙච් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පේන්ටිං ගැන හොඳ ස්ටඩි කරපු විශේෂයෙන්ම ඔය ඩාවින්චි වර්මිය කියලා තවත් ආටිස්ට් කෙනෙක් ඉන්නවා හොලන්ඩ් ආටිස්ට් කෙනෙක් සහ කැස්පර් කියලා ආටිස්ට් කෙනෙක් ඉන්නවා ඒගොල්ලොත් එක්ක තමයි ගොඩක් ඇසුර පවත්වලා තියෙන්නේ. දැන් අනිත් එක බර්ග්මානුත් ඔය චිත්‍ර ගැන ගොඩාක් මේ ඉන්ස්පයර් වෙනවා තමගේ රූපරාම වලට. එතකොට ඒ රූපරාම වල මම දැක්කේ හොඳම ප්‍රොඩක්ෂන් ඩිසයිනර් තමයි තර්කොස්කි. එයා ඩිරෙක්ටර් කෙනෙක් වගේම එයා හැම දෙයක්ම වර්ණ පිළිබඳ එතකොට ඒකේ ලෑන්ඩ්ස්කේප්ස් ගැන ආකිටෙක්චර් ගැන හොඳ ස්ටඩි එකක් කරපු ඉඳා එයාට ගහන්න ඇත්ත වශයෙන්ම මම ඔය කාලේ වකවානුවේ එහෙම ප්‍රොඩක්ෂන් ඩිසයිනර් කෙනෙක් දැකලා නැහැ. දැන් අපිට ඊළඟ රූපරාම වලින් පෙන්නන්න ගෙදර ඇතුළ මම හිතන්නේ සිනමාවට උචිත සහ ආලෝකයේ එන විදිය සහ ඒකේ එක්සිට් එන්ට්‍රීස් ගැන හොඳට හිතලා සහ වයිට් ෂොට්ස් වල කොම්පොසයිට් වෙන විදියට ඒ හැඩතලත් එක්ක හදපු ගයක්. ඉතින් ඒ පොඩ ගෙවල් වල පෙන්නන්න ඕන. Ja, det är kanske okej med väggen. На вот этих подушечках или на самой софе? Den största svårigheten i umgänget med filmens scenograf och fotograf är att göra dem, liksom för den delen alla andra medlemmar i filmteamet, till medarbetare och medgestaltare av filmens idé. Det är principiellt betydelsefullt att de inte... අර ගහයිටනේ ෂොට් එකේ විනාඩි 90ක් ඔන්න ඔයගේ ට්‍රැක් එකක් දාගෙන ට්‍රැක් එකේ තමයි මුළු කැප්චර් කරන්නේ මුළු මේ රූපරාම ටික මේ අර පොඩි ළමයයි පෝස්ට්මෑනුයි සහ ඇලෙක්සැන්ඩර් කැරක්ටර් එක. එතකොට මේ ට්‍රැක් ෂොට් එක ඔයගොල්ලෝ හොඳට ස්ටඩි කරොත් හොඳට බැලුවොත් කට්ස් නෑ එකක්වත් විනාඩි 90ක් සාමාන්‍ය කැමරාවට විනාඩි 90ක මැගසින් එකක් දාන්න බෑ. අඩි 90. සෝරි අඩි 900. අඩි 900 නේ. විනාඩි තප්පර 900ක දාවන කාලයක්. තප්පර 900ක් කියන්නේ ඒක අපේ කැමරාස් වලට දාන්න මේක විශේෂ වූ සියාපට වලින් ගේන්න ඕනේ මැගසින් එක. ඒ මැගසින් එක තමයි ඒ කාලය කරන්නේ. එයාගේ ගොඩාක් ෂොට්ස් උත් ඕම තමයි. මොකද එයා හිතනවා ලොන්ග් ටේක්ස් වලින් මිනිස්සුන්ට මනසේ තව කල්පනා කරන්න ටයිම් එකක් දෙනවා. දැන් මොකද්ද වෙන්නේ කියලා. අනිත් එක තමයි ওই සෙට් එකේ තියෙන මේ හැඟීම තමයි ඇලෙක්සැන්ඩර් කියන්නේ නාට්‍යකරුවෙක්. ඒ වගේ ඩ්‍රාමා ස්පේස් එකක් ගැන එයා හිතන්නේ. මේක ඩ්‍රාමා එකක සෙට් එකක් වගේ කියලා පුළුවන් තරම් ස්ටේජ් කළා වගේ එකක්. ඊළඟට මේ ওই පසුතලයේ ගැන මේ වර්ණ ගැන උනත් එයා සෑහෙන ආගියු කරලා තිනවා. එයා කැමති වුණේ නැහැ. මොකද ඒ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ බර්ග්මාන්ගේ මේ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ට මේක තේරුන්නේ නැහැලු මේ කතාව.
එයා අන්තිමට එක තැනක කියනවා ඔබ කියන දේවල් මට තේරෙන්නේ නැහැ කියලා. පස්සේ කොහොම හරි තර්කෝස්සේ තමයි ගොඩ දාන්නේ. ඒ වගේ අපි දැන් අවසානයේදී පෙන්වන්න පුළුවන් මේ අවසාන සීන් එකක් දාන්නකො එයාගේ මේ ගේ ගිනි තියෙනවා. මේ ගිනි තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඇති ගිනි තියෙන වෙනම ඒ කියන්නේ අපිට කන්ට්‍රෝල් කරපු ගින්නක් කරගන්න ඕනේ. මේ කොච්චර පඬිත කිව්වොත් තර්කෝස්සේ එයා කියන එක තමයි හැමෝම පිළිගන්නේ. එයා කියනවා එක කැමරාවකින් රූපගත කරාම ඇති කියලා. මට කැමරා දෙකක් ඕනේ නැහැ කියනවා. නමුත් ප්‍රොඩක්ෂන් ඩිසයින් කියනවා නෑ මේකට අනිවාර්යයෙන්ම කැමරා දෙකක් දාන්න ඕනේ. මේක කැමරාමන් කවුද දන්නවද? ඉක්මා බර්ග්මාන්ගේ කැමරාමන්. ආයි නෑ මොකනෝ නම බලාගෙන ඉන්ටර්නෙට් එකේ බලන්න කිව්වට බර ගානක් කරපු ආයි නෑ හොඳ කැමරා ශිල්පී. එයා වුණත් කියනවා මේ කැමරා දෙකක් දාන්න ඕනේ කියලා. ඉතින් ලස්සන වැඩේ කියලා ඒත් ඇහුවේ නෑ. දැන් මුළු ගේම ගිනි තියෙනවා ආපහු නිවන්න බැරි ගින්නක්. ඒ ගින්නේදී මේ කොහොම හරි ඔක්කොමල්ලා හිතුවේ ෂොට් එක ගත්තා කියලා අන්තිමට එක කැමරා එකක් වැඩ කරලා නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රොඩක්ෂන් ඩිසයිනර්ට ඉතින් හරි ජොලි. මං කීපේ ඇහුවේ නේ. පස්සේ කොහොම හරි අන්තිමට සෙට් එක හදලා අලුතෙන් හදලා කැමරා දෙකක් දාන්න ඕනේ කියන තැන ඇවිල්ලා එයාත් කියලා දෙනවා එහෙනම් දාමු කියලා කැමරා දෙකකින් අන්තිම මේ ෂොට් එක අරගෙන තිනවා. ඒකෙත් ලස්සන වැඩේ තියෙන්නේ මේන් කැමරා එකත් වැඩ ගන්න නැහැ. මේන් අර ඇඩිෂනල් කැමරාමන්ගේ කැමරා එක තමයි පික්චරයිස් වෙලා තියෙන්නේ. අපි ඒ සීන් එකත් පොඩ්ඩක් බලමු. දාන්න බලන්න එන්ඩ් එක. ඕක ෂූට් කරපු හැටි පොඩ්ඩක් පෙන්නලා දාන්න. ඔය තියෙන ෂූට් කරන විදිය. ඔය ඔක්කොම කරන්නේ තර්කෝස්කි. ෆ්‍රේම් එක හදන්නේ අපේ ඩිරෙක්ටර්ලා වගේ පුටු වාඩිලා ඉන්නේ නැහැ. මේ ඉස්සරහට ගිහිල්ලා තනිකර වැඩ කරනවා. ඔය කර්ටන්ස් එහෙම හැම ෂොට් එකකම කර්ටන්ස් එහෙම හෙල්ලෙනවා. හුලකට. ඒකට ෆෑන්ස් දාලා තමයි දැන් මොකද මේ තර්කෝස්කි හරිම කැමති දෙයක් තමයි වතුර. හැමතැනම යා වතුරයි සුළඟයි ගින්දරයි පාවිච්චි කරනවා. මොකද එයාට ඒ සංකල්පේ අර්ත් සංකල්පේ කියන එක අවශ්‍යයි නිසා. Basta il fuoco. Se posso fare qualcosa. Le gomme elden. Era bene? Era bene? Är det bra för dig, Danne? Ready? Susan! Susan! Run to Susan and stay there with her. Run!
To Susan. දැන් ඔය වගේ දර්ශනයක් අපිට ඕන වෙලාවට එහෙම කරන්න බෑ. ඇත්තටම මේක ප්ලෑන් කරන්න ඕනේ කොයි විදියටද ඔගේ ඇතුලේ පෙට්‍රල් දාලා තියෙනවා ඩීසල් කලවම් කරලා ඒකත් එක්ක කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් එක අර කඩන් වැටීම එකපාරටම කඩන් වැටෙනව නෙමෙයි පොඩ පොඩ කඩන් වැටෙන්න ඕනේ. ඒක ටිකක් වැඩක් ඒක ඇත්ත වශයෙන්ම. කාර් එක ඇතුලෙන් එන්නේ සුදු දුම. සෙපරේෂන් එකක් ගන්න. ඔගොල්ලෝ හිතන්න එපා ඒක මේ ඉබේ වැටුණයි කියලා. ඒක ඔක්කොම මැනුවල් කේබල් දාලා වටනවා. ඒ ටයිම් එකට නැත්තම් ඔක වැටෙන ගමන් ෂූට් කරන්න ගියොත් ඉතින් කොච්චර වෙලාවක් යනවද දන්නේ නැහැ. හරි නේද? ඒ ප්‍රොඩක්ෂන් ඩිසයිනර්යි ඩිරෙක්ටර්යි කැමරාමනුයි එක්ක වෙලා කොච්චර සාකච්ඡා කරන්නේ නැද්ද මේ සම්බන්ධ මේක රූපගත කරන්න. එතකොට අපි දැන් ෆිල්ම් එක බලලා කතා කරමු ඊළඟට මේ මම දන්නේ මේ සාමාන්‍යයෙන් මේක කලින් පෙන්නපු එක ඕගොල්ලෝගේ රසවින්දනයේට වැරද්දක් වුණාද කියලා. සාමාන්‍යයෙන් මම නම් අත් වශයෙන්ම චිත්‍රපටය විග්‍රහ කරනකොට පොඩක් පොඩි ඉගියක් දෙනවා මෙහෙමයි කියලා හිතන්න. එහෙම හිතුවාම තමයි ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් වෙන්නේ. මොකද තර්කෝස්ගේ ෆිල්ම් විශේෂයෙන්ම. ඔව් මම හිතන්නේ මේක අපි මේ විශේෂයෙන් බලන්න ඕනේ දැන් මේකේ තියෙන ගොඩක් මේ ඩයලෙක්ටිකල් ඩෙවලොප්මන්ට්ස්. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේකේ අර ඇඩොරේෂන් ඔෆ් මාගී පටන් පික්චර් එකත් එක්ක ඇහෙන්නේ මේ පැෂන් ඔෆ් මැතිව්ස් කියන සිම්ෆොනි එක. ඒතකොට ඒක බාග්ගේ. ඒතකොට මැතිව්ස් දකින්නේ ජීසස් කොහොමද? මේක ඉවර කරන්නේ ජෝන්ගේ ප්‍රකාශ කියන්නේ පැෂන් මේ ගොස්පෙල් ඔෆ් ජෝන්ගේ ප්‍රකාශයෙන් ඒ කියන්නේ මේ සියයට පෙර වචනේ තියෙන එක. එතකොට මේ ගොස්පල්ස් දෙකේ ජීසස් දකින්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැතිව්ස් දෙකේ දකින්නේ කිං ඔෆ් කිංස්. රජුන්ගේ රජා කියන තැන. අතරින් ජෝන් එකෙන් යන්නේ ඒක මේ අපි මිනිසුන් වෙනුවෙන් පුදු කර ආත්ම පුදු කර දෙවියා කියන එක. තනින්. එතකොට මේ පරස්පරය මේ ඩයලෙක්ටික් එකත් මේක ඇතුළේ තියෙනවා. ඒක මම හිතන්නේ මේක අපි පොඩ්ඩක් රීඩ් කරනකොට ඒ වගේ කාරණාත් එක්ක මේක රීඩ් කරා නම් මම හිතන්නේ ටිකක් වෙන මානකින් මේක කියව ගන්න පුළුවන් වෙයි. තවර මේකේ මැප් එකක් ගෙනත් දෙනවා බර්ත් එකට. ඒක මට ලොකු ප්‍රශ්නයක් ඇයි මේ බර්ත් එකට මැප් එකක් ගෙනත් දෙන්නේ කියලා. ඒකේ ගෙනත් දෙන්නේ අර පණිවිඩකරු පෝස්ට්මන්. ඒකත් මම කියන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලනකොට ඉන්ට්‍රස්ට් වෙයි. ඒ කියන්නේ මේ ලෝකේ විනාශ වෙනවා. මේ පරණ මැප් එකක් ගෙනත් තියෙනවා. ඇලෙක්සැන්ඩර් එක ප්‍රතික්ෂේප කරන ඕපගේ පරණ එකක් ගෙනත් තියෙන්නේ. දැන් අලුතෙන් මැප් එකක් හැදෙනවා මේ න්‍යෂ්ටික යුද්ධය ආවිල්ලා මේ මිනිස්සු මැරිලා ගුණාම අලුත් මැප් එකක් හැදෙනවා කියලා. ඒක තමයි ඒකෙන් සිම්බලයිස් කරලා තියෙන්නේ. මේ හැම අනිත් ගොඩාක් සංකේත පාවිච්චි කරලා තියෙනවා. මේ පිටිවල ගහපු පිටුරු පවා ෆර්නිචර් ඒ වලත් එක්ක සමහර ඒවා ඩිසයින් හදපේ වෙනස් කරලා තියෙනවා. මේකේ වර්කින් එකේ පෙන්නනවා පුටු එහෙම එයාට මෙයාට කරලා හදලා තියෙනවා. මොකද එයාගේ පොසිෂනින් හරි වෙනස්. අනිත් එක ඩ්‍රැමැටික් සිටුේෂන් මේ ඩ්‍රාමාකාරයෙක්නේ. ඒ ඩ්‍රාමා කියන concept එකෙන් පොඩ්ඩක් බැලුවා නම් ඇක්ටිං පැත්තේ ඕ ඇක්ටිං කරන සමාජලාට ඒක තමයි ඕනේ කරලා තියෙන්නේ මේ කතාව ඇටියට. හරි. ඔව් අපි ෆිල්ම් එක බලලා ඒකට දැන් ගොඩක් දේවල් කිව්වා. සමහරට ඒවා ඕගොල්ලන් වෙන විදිහට කියන්න පුළුවන්. කියන්නේ මේ ෆිල්ම්ස් අර එක කියවීමක් තියෙන ෆිල්ම් නෙවෙයි. දැන් අපි කියන එකට පරස්පර කියවීමක් ඔබට තියෙන පුළුවන්. මම හිතන්නේ ඒක තමයි මේ ෆිල්ම් එකේ තියෙන තවත් ලක්ෂණයක්. ඉතින් අපි මේ සියලු කාරණා ෆිල්ම් එකෙන් පස්සේ බලමු.